හායි අපි අද රාන්තැඹිලි පොල් ගෙඩි 6ක් හිඳගන්න යන්නේ. මේක ඊටාම වටිනා දුර්ලභ ගණයේ විශේෂ දිව්‍යමය ඖෂධයක් වගේ. හැමතැනම මේ රාන්තැඹිලි හොයාගන්න නැහැ. ඉතින් අද අපි බලමු මේ රාන්තැඹිලි හිඳලා. පොල් ගාන ගමන් මට කන්න තඹපු කැරට් කාලුකුත් හම්බුණා. හරි, දැන් අපි අපේ රන්තැඹිලි ගෙඩි ටික හිඳ ගන්න යන්නේ. ඉතින්ලාම මේ නම් තැඹිලි පොල් ගෙඩි 6ක් අරගෙන තියෙන්නේ. තැඹිලි පොල් ගෙඩි 6ක කිරි තමයි මේ අරගෙන තියෙන්නේ. පොල් ටික හොඳට හීනියට ගාලා මේ වගේ මිරික ගන්න. ඔක්කු කිරි ගන්න. පොල් හීන් වෙන ගාගත්තොත් නම් බෙන්ඩර් කරන්න ඕනෙත් නැහැ. හැබැයි ඉතින් බෙන්ඩර් කරගන්න කිරි ගොඩක් ගන්න පුළුවන්. අපි නම් බෙන්ඩර් කරේ නැහැ. කිරි තව මේ වැඩිපුර ගන්න නම් ඔයගොල්ලෝ පොල් ටික හොඳට තම්බ ගන්න. පොල් ටික ලිපෙන් තියලා වතුර දාලා ඔය පොල් අපි තම්බ ගන්න විදිය. ඔය තැම්බෙන්න තියෙන තැම්බුණාමත් හොඳට කිරි එනවා. දැන් අපි කිරි ටික ලිපෙන් තියාගත්තා. මේ විදියට අපි අර තම්බලා ගත්තු පොල් කිරි මිරිකලා තම්බලා මිරිකලා ගත්තු පොල් කිරි තමයි ඔය දැන් ලිපේ තියලා තියෙන්නේ. ඔය වගේ ලිපේ තියලා ටික වෙලාවක් යනකොට හරි ලස්සනට බුබුලු දානවා. ඇත්තටම නිකන් මීදුමක් වගේ. අර නිකන් කිරි ගොඩක් වගේ නේද? හරිම ලස්සනයි. මේ වගේ මේ හොඳට උතුරනවා පොල් ටික වෙලාවකට පස්සේ පොල් කිරි ටික මෙන්න මේ වගේ පාටකට හැරෙනවා. මතක ඇති ඕගොල්ලෝ පොල් කොළ පාවිච්චි කරන්න මේකට. මොකද මේ වගේ පොල් තෙල් හොඳට ගන්න නම් පොල් කොළ පාවිච්චි කරන්න ඕන, පත්තු කරන්න. පේනවද? මෙන්න මේ වගේ මේ රන්වන් පැහැයකට එනකම්ම පොල් කොළ දාලා හොඳට හින්දන්න ඕන පොල් කිරි ටික. දැන් නම් නියම ගන්නට ඇවිල්ලා මේ වගේ රන්වන් පැහැයට එද්දි තමයි බා ගන්න ඕනේ. දැන් අපි පොඩි වැඩක් කරන්න යන්නේ. මේකේ තියෙනවා නේද සුදු කෑලි. ඒවා මාර රසයි ළමයි. ඔයගොල්ලෝ අනිවාර්යෙන් පොල් තෙල් හින්දිනවා නම් අර සුදු කෑලි කාලා බලන්න. මේ ඇත්තටම රසයි. හැබැයි ඉතින් ඔයගොල්ලෝ මේ වැඩිපුර නම් කන්න යන්න එපා තෙල්නේ. තෙල් ඉතින් කොහොම කෑවත් හොඳ නෑ. හැබැයි මේක හරිම රසයි. කාලා බලලා පොල් හින්දුවොතින් කාලා බලලා රස මටත් කියන්න. ඉතින් මේ රන්තැඹිලි පොල් තෙල් කොණ්ඩේ වැවෙන්න ඉතාම හොඳ තෙලක්. ඒකට විතරක් නෙවෙයි මේක ගොඩක් සුවිශේෂී දේවල් වලට පාවිච්චි කරනවා. ඉතින් ඔයගොල්ලොත් හිඳලා බලන්න.